අපි ජීවත් වෙන සිතුවිලි ලෝකෙට අපි මේ ළඟදී මෙන්න මෙහෙම කතාවක් කිව්වා. අපිට මේ පාරවල් වල ලයිට් පේනවා. මේ පාරවල් දෙපැත්තේ තියෙන වාහන යනවා පේනවා. අපිට මේ හැමදේම පේනවා. ඒ වුණාට මේ සේරම අපේම විඤ්ඤාණ මායාවක අපේ සිතුවිලි වල කතාවක් තියෙනවා. මේ ලයිට් කොහෙද තියෙන්නේ? අපේ විඤ්ඤාණ මායාව. ඒතර මේ කාර් කොහෙද තියෙන්නේ? අපේ විඤ්ඤාණ මායාව. එතකොට මේ අපි වෙන මේ පේන ඇහෙන ඒවා එකක්වත් බාහිර තියෙන්නේ. අපි ගන්නේ බාහිර කියලා තමයි. නමුත් මේවා අපේ සිතුවිලි වල නේද අපි ජීවත් වෙන්නේ. මේවා හිත අපි ජීවත් වෙන්නේ සිතුවිලි වල නේද? අපේ හිතේ නේද මේවා වැඩ කරන්නේ. අපි විඳවන්නේ හිතින් නේද? අපි සිතුවිලි ලෝකෙක නේද ජීවත් වෙන්නේ. එතකොට මේ මේ අපි ඇත්තටම කිව්වොත් එහෙම අපි හිතන එකක් නේ අපි අමතිස්සම කරන්නේ. ඒ විඥාන මායාවකනේ අපි සිතුවිල්ලකනේ අපි මේ කතාව දුවන්නේ. ෆිල්ම් එක වගේ. සාමාන්‍ය මිනිස්සෙක්ගේ දවසට ෆිල්ම් එකක් දුවනවා. ෆිල්ම් එකේ කතාව යනවා. හැබැයි ඒක ෆිල්ම් එකක් කියලා එයා දකිනවා නම් එයා ෆිල්ම් එකෙන් අවදි වෙනවා. දැන් මේක හිතන එකක් නෙමෙයි මේ කියන්නේ. පරණත වෙනකොට එයා මේ ෆිල්ම් එකට අයිති නැති වෙනවා. මේ ෆිල්ම් එකේ කෙනෙක් නැහැ. මම කියන්නේ සිතුවිල්ලක්. ඒතර ඉපදීම මරණය සේරම සිතුවිලි. නිකන් ෆිල්ම් එකක් වැඩ කරනවා. පේනවා, ඇහෙනවා, දැනෙනවා. එතකොට මේ පේන, ඇහෙන, දැනෙන මේ සිතුවිලි වලට මේ අපිට අසන්ද නැහැනේ. අන්ද නම් පේන්නේ නැහැනේ. පීරි නම් ඇහෙන්නේ නැහැනේ. එතකොට අපි මේ ආයතන ටික වැඩ කරන එකනේ අපි අත්දකින්නේ. දැන් මෙතන කොහෙවත් කෙනෙක් පුච්චලෙක් නැහැ. මැරෙනවත් කෙනෙක් නැහැ. ඉපදෙනවත් කෙනෙක් නැහැ. ඒතර හැම මොහොතේම අරමුණක් විතරයි. ඒක දකින්නවා නම් ඒක කම්පනයක් විතරයි. එහෙනම් මෙන්න මේ කතාව. මේ ආයතන ටික දකින්නවා කියන එක. මෙතන කෙනෙක් නැති බව දකින්න එක. අපි මේ මායාව ලෝකේ ශුන්‍යතෝ ලෝකෝ කියලා බුදුන් වහන්සේ කියපු තැන. අත්තාන දිට්ඨි උවච්ච කියපු තැන. දැන් කවුද අපි? මොකද මේ ආත්ම ගින්නේ? මේක ලියන්නනේ අපි අර නිතරම කියන්නේ. මේ කය ඔබද? මේ සිත ඔබද? ඔබ කවුද? ඔබ මේ මොහොතේ මේ කර්මුණක. ඒ ගින්නක් නැත්තම් ඔබත් නැහැ කිය. එහෙනම් මේ ගින්න තමයි ආත්ම ගින්න. ඒකම තමයි ලෝකේ. ඒකම තමයි ඔබ. එහෙනම් මේ අරමුණ අපිට දෙනවා එක එක ඒවා හදලා. ඊර හඳ ගහකොළ අම්මා තාත්තා ගෙවල් දොරවල් ඔක්කොම දෙන්නේ. ඒක ඇත්තද? ඇත්ත වෙන්නේ. ඒක සිතුවිලි. ඉපදීම මරණය සිතුවිල්ලක් කියන තැන. ඒතර මේ කතාව ලේසි නෑ තව කෙනෙකුට කියන්න. මේක ගලපලා දෙන එක ලේසි නෑ. තව කෙනෙක් මේක අත්දකින්න එකත් ලේසි නෑ. මෙතන කෙනෙක් නැතුව හැමදේම සිද්ධ වෙනවා. මේ කය ඔබද නෑ මේ සිත ඔබද කියලා අහනකොට. දැන් මේක ඔබ කරනවද මේවා? ඔබට පේනවද? කොහෙද ඔබ ඉන්නේ? කවුද ඔබ? ඔබ වැරනවද? ඔබ ඉපදිලාද? ඔබ කවදාවත් ඉපදිලාත් නෑ. ඔබ කවදාවත් මරණකුත් නෑ. හැබැයි මේ අරමුණ දෙයක් තියෙන තැන ගින්නක් තියෙනවා කියන්නේ. ඒ ඔබයි.